දැන් ඔබත් නර්ස් කෙනෙක් විදියට වැඩ කටයුතු ආරම්භ කළා අත්දැකීම් රසක් තිබෙනවා. ඒ නිසාම දැන් මේ වෘත්තියට එන්නට ආසාවෙන් ඉන්නවා. හැබැයි මේක ටිකක් බයෙන් ඉන්න අය ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයට අපි මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ ඔබත් එක්ක අත්වල බැඳ ගැනීම සඳහා? ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕන ඩිප්ලෝමා එක කියන්නේ නර්ස් කෙනෙක්ම වෙන්න පළමු සුදුසුකම වගේම මේකෙන් ගොඩාක් ඉහළට යන්න පුළුවන්. ඒ කියන්නේ බැචලර්ස් ඩිග්‍රී එක කරගෙන මාස්ටර්ස් කරලා PhD දක්වා යන්න පුළුවන්. ඒ ගොඩාක් ඒරියාස් වල මේ නර්ස් කෙනෙකුට ජොබ්ස් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ රිසර්චර් කෙනෙක් විදියට, එඩියුකේටර් කෙනෙක් විදියට, කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් විදියට. ඉතින් ගොඩාක් ඒ වගේ ඔපචුනිටිස් තියෙනවා. ඉතින් මම මේක ස්පෙෂලි කියන්න ඕන අපි ස්කෝලර්ෂිප් එක ළමයි මුල් ළමයි 30 දෙනාට විතරයි අපි කිංස් හොස්පිටල් එකෙන් පිරිනමන්නේ. ඉතින් අපි ඉක්මනට රෙජිස්ටර් වෙන 30 දෙනාට මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක ගොඩාක් හොඳ ඔපචුනිටි එකක්. මම පර්සනලි නර්ස් කෙනෙක් විදියට මට තේරෙන විදියට ගොඩක් නර්සස්ලාට අද මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේක අර බයොලොජි මැත්ස් විතරක් නෙවෙයි ආර්ට්ස් විෂයන් කොමර්ස් විෂයන් කරත් මේකට එන්රෝල් කරගන්න පුළුවන් පාසස් 3ක් එක්ක. ඉතින් මම හැම ආදනා කරනවා මේකට එකතු වෙලා හොඳ නර්ස් කෙනෙක් වෙලා රටට හොඳ සේවාවක් ලෝකයට හොඳ සේවාවක් ලබා දෙන්න කියලා. අනිවාර්යයෙන්ම ඕන ඉතින් ඒ ගැන තමයි අපි දැනුවත් කරේ. ඔබත් හෙද වෘත්තියට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කතා බහ ඔබට බොහොම වැදගත් වෙයි. කතා බහ කළා බොහෝ දේවල්. තවත් ඔබට අමතර දෙයක් දැනුවත් වෙන්න අවශ්‍ය වෙනවා නම් 0117 366 200 0117 366 200 කියන අංකයට කතා කරන්න පුළුවන්.